හලෝ ළමයි එනවද මාත් එක්කලාද ක්ලාස් එකට යන්න? අද මම ගෙදරින් යනකොටත් පරක්කු වෙලා තමයි තිබ්බේ. ඒ නිසා ක්ලාස් එකේ වීඩියෝ මොකුත් ගත්තේ නැහැ. ක්ලාස් ඉවර වෙලා අපි අද ගියේ පිස්සු ඇදෙන තැනකට. අපි මෙතනට ගියේ ඉයරින්ස් ගන්න. ඇත්තටම ගියාට පස්සේ අපිට කෝකද ගන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඒ තරම් ලස්සන ඒවා එතන තියෙනවා. මාරම ලස්සන කලෙක්ෂන් එකක් එතන තිබ්බා. දාලා බලපු හැම එකක්ම මූණට මාරම් විදිහට මැච් වුණා. කෝකද ගන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඒ තරම් ලස්සනටම තිබ්බයි හැම එකක්ම. කොහොම හරි අපි තෝරලා අවසානට ඔය ටික තමයි ගත්තේ. ඉයරින්ස් අරගෙන අපි ඊළඟට ගියේ කන්න. අපි දෙන්නට මහලුකට බඩගින්නක් තිබුණෙත් නෑ. ඒ නිසා පොඩි දෙයක් මොන හරි කනවා කියලා හිතාගෙන තමයි අපි දෙන්න ගියේ. අපි දෙන්න මිනි පීස් එකයි ස්ට්‍රෝබෙරි කේක් පීසස් එකයි තමයි ඔඩර් කරාහුවේ. ඒකත් යාලා ඊට පස්සේ අපිට ගන්න තිබ්බ පොත් වගේක් ගන්න අපි ගියා බුක් ෂොප් එකට. පොත් ගන්නුනාට එතන තියෙන කියුට් අයිටම් දැක්කාම අපි ගියා. ඇයි කියලාත් අපිට අමතක වුණා. ඔය තියෙන අපේ හිතගත්තේ ඊළඟ තැන. සෑහෙන දවසක ඉඳලා ඉවරලා ගන්නවා කියලා හිතාගෙන හිටියට මට තාම මොකක් ගන්න බැරි වුණා. කොයි එක ගන්නද කියලා හිතා ගන්න බෑ. ඒතර මාරම ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. ඔය ඔක්කොම ටික උස්සන් ගෙදර දුවන්න තමයි මට නම් හිතුනේ. ඒ වුණාට ඉතින් මං අදත් ඒකක් ගත්තේ නැහැ. දුකින් උනත් ඒ ටිකට ඉතින් මං සමුදෙලා ඊට පස්සේ අපි ගෙදර ගියපු ගමන්ම මායි අපේ පොඩ්ඩ දෙන්නයි ගියා ATM එකට. ඔය නම් ඉතින් ATM එකට ගිහලා එනින් ගමන්. මගේ අද දවසේ ගෙවුනේ ඔන්නෝම තමයි. එහෙනම් ඉතින් අතට ගිහලා එන්න හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදරේ